ගෙදරම තිබුණේ පුදුම පාළුවක්. රුවන් වැඩ කටයුත්තකට නුවර ගිහින් දවස් 2ක් යනවා. එයා නැති වුණාම මේ ලොකු ගෙදර මටයි අම්මටයි විතරක් අයිති වුණාම දැනෙන පාළුව කියලා වැඩක් නෑ. හැබැයි ඒ පාළුව ඇතුලේ අමුතු නිදහසකුත් තිබුණා. මම සාලේ ඉඳන් කාමරේට යද්දි දැක්ක අම්මා. ඒ කියන්නේ මගේ නැන්දම්මා. සාලේ දිග පුටුවේ හාන්සි වෙලා ඉන්නවා. අම්මා දිහා මම ටික වෙලාවක් බලාගෙන හිටියා. වයස 50ක් විතර වුණාට අම්මා තාම හරිම ලස්සනයි. ඇඟපත වුණ හරිම පිරුණු ගතියක් තිබුණේ. තාත්තා නැති වෙලා අවුරුදු ගාණක් නිසා අම්මා ගෙවන්නේ හරිම තනි වුණු ජීවිතයක් කියලා මට වෙලාවකට හිතෙනවා. මම හෙමින් සැරේ අම්මා ළඟට ගියා. අම්මේ ඇයි මේ අද රෑ වෙලා? මම ඇහුවා. අම්මා ගැස්සිලා වගේ ඇස්සරියා. දුව නෑ මට නිකන් ඇඟට පතට හරින්නේ නෑ වගේ. ඇඟම රිදෙනවා වගේ දැනෙනවා. අම්මා කිව්වේ නලලා අත ගන්න ගමන්. මට එකපාරටම හිතුනේ අම්මව සනසවන්න ඕන කියලයි. රුවන් නැති වෙලාවේ අම්මා බලාගන්න එක මගේ වගකීමනේ. ඒත් ඒ වගකීමට එහා ගියපු අමුතු ආසාව මගේ හිතේ තිබුණා. අම්මගේ පිරුණු ඇඟ දිහා බලද්දි මට නිකන් අමුතු හැඟීමක් ආවා. අම්මේ මම ඔළුව ටිකක් මසාජ් කරන්නද? ඔය ඇඟ රිදෙන එකටත් එක්ක හොඳට තෙල් ටිකක් ගාලා අත ගෑවම හරියයි. මම යෝජනා කළා. අම්මා මගේ තියා පුදුමයෙන් වගේ බැලුවා. අනේ දුවට කරදරයිනේ. මොන කරදරයක්ද අම්මේ? එන්නකෝ කාමරේට යමු. මම අම්මගේ අතින් අල්ලගෙන නැගිට්ටෙව්වා. අම්මගේ අත හරිම මෘදුයි. මගේ ඇඟ ඇතුළටම කාන්ද වුණා. අපි දෙන්න අම්මගේ කාමරේට ගියා. කාමරේලා එළියක් තිබුණේ. මම අල්මාරියේ හොඳ ආයුර්වේද තෙල් බෝතලයක් අරගෙන ඇඳ ළඟට ආවා. අම්මා ඇඳේ වාඩි වෙලා හිටියා. එයාගේ මූණේ තිබුණේ මහන්සි පාටක්. ඒත් ඒ ඇස්වල ඇති මොකක්ද බලාපොරොත්තුවක් හැංගිලා තියෙනවා වගේ මට දැනුණා. අම්මා හාන්සි වෙන්නකෝ මම කිව්වා. අම්මා ඇඳේ දිගා වුණා. එයා ඇඳගෙන හිටියේ සිනිඳු නයිටියක්. මම හෙමින් සැරේ ඇඳේ අයිනෙන් වාඩි වුණා. මගේ හිත වේගයෙන් ගැහෙනවා. මම දන්නේ නෑ ඇයි කියලා. ඒත් අම්මව මේ විදියට අල්ලන්න ලැබෙන එක ගැන මට ලොකු සතුටක් දැනුණා. මම තේ ටිකක් අතට අරගෙන රත් වෙනකම් අත්ල ඇතිල්ලුවා. ඊට පස්සේ මම හෙමින් අම්මගේ කකුල් දෙකේ ඉඳන් පටන් ගත්තා. අම්මට රිදෙන්නේ නෑ නේද? මම ඇහුවා. නෑතුව හරිම සනීපයි. අම්මා ස්පියාගෙන මිමිනවා. මම අම්මගේ යටිපතුල් වල ඉඳන් හෙමින් උඩට අතකින් ආවා. මගේ ඇඟිලි තුඩු අම්මගේ හැම උඩින් යද්දි අම්මා ගැස්සෙනවා මට දැනුණා. ඒක නිකම්ම මසාජ් එකක් නෙවෙයි. ඊට වඩා දෙයක්. අපි දෙන්න අතර හොමාරු වෙනා වගේ හැඟීමක් මට ආවා. අම්මගේ කෙන්ඩ හරි තද කරලා අත ගෑද්දි අම්මා හුස්ම ගන්න වේගය වැඩි වුණා. ඇඟේ අඟලක් නෑන තෙල් ගන්න අම්මා මට ඉඩ දුන්නා. ඒ හැම වාරයකම අම්මා මට ප්‍රතිචාර දැක්වුවා. ඒක අමුතුම පහසක්. ඒ පහස
අම්මගේ යටපත් වෙලා තිබුණු හැඟි ටිකෙන් ටික උඩට ගත්තා. දුවට හොඳට පුළුවන්නේ. අම්මා hina වෙලා කිව්වා. ඒ hinaව ඇතුලේ තිබුණ අමුතුම බැල්මක් වගේ. මම තව තෙල් ටිකක් අරගෙන අම්මගේ පිට අත ගන්න පටන් ගත්තා. නයිටිය ටික පහත් කරලා මම අම්මගේ පිටේ උඩ කොටස පිරිමැන්දා. කාලෙකින් කවුරුත් අත නොතියපු ඒ හැම මගේ පුදුම විදියට ප්‍රතිචාර දැක්වුවා. අම්මා සැපට කෙඳිරි ගන්න සද්දෙක් මගේ කන්වල දෝංකාර දුන්නා. මගේ හිතේ තිබුණ බය නැති වෙලා ගිහින් ලොකු ආසාවක් ඉතුරු වුණා. අම්මේ තාත්තා නැති වුණාට පස්සේ කවුරුත් අම්මා මේ විදියට බලාගත්තේ නෑ නේද? මම නොදැනීම වගේ ඇහුවා. අම්මා එක පාඩමනේ හැඩ වුණා. ඊට පස්සේ හෙමින් උත්තර දුන්නා. ඔව් දුව, මම මේ වගේ සුවයක් ලැබපු කාලයක් මතක නෑ. මගේ ඇඟට පණ එනවා වගේ දැනෙන්නේ ඔය අතගාද්දි. ඒ වචන ටික මගේ හිත පසාරු කරගෙන ගියා. මම තවත් ටික අම්මට ලං වුණා. මගේ අත් අම්මගේ බෙල්ල හරි මසාජ් කරනවා. අම්මා ඔළුව හරවලා මගේ දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ කඳුළු පිරුණු සතුටක්. කාලෙකින් නොලබපු ආදරයක් ලැබුණම දැන් ඒ හැඟීම අම්මගේ මූණෙන් මම දැක්කා. දුව, ඔයා හරිම හොඳයි. අම්මා මගේ අතක් අල්ලගත්තා. අම්මගේ අත වෙවුලනවා. මම අම්මගේ අත තදින් අල්ලගත්තා. අම්මට පාළුයි නේද? මම අම්මගේ කාණ්ඩ කෙල ඇහුවා. ඔව් දුව, හරිම පාළුයි. මහත්තයා නැති වුණාට පස්සේ මම තනි වුණා. ඒත් අද මට දැනෙනවා මම තනි වෙලා නෑ කියලා. මම හිමින් පහත් වෙලා අම්මගේ නළලට හාදුවක් දුන්නා. ඒක නිකම්ම හාදුවක් නෙවෙයි. මගේ හිතේ තිබුණු ආදරේ, අනුකම්පාව සහ තවත් නමක් නොදැන්න හැඟීම් ගොඩක එකතුවක්. අම්මා ස්පියාගෙන ඒ හාදුව වින්දා. ඊට පස්සේ අම්මා මාව එයාගේ ළඟට ඇදලා ගත්තා. අද මගේ ළඟින් නිදා ගන්න පුළුවන්ද දුව? අම්මා ඇහුව බැගාපත් වෙලා වගේ. පුළුවන් අම්මේ, මම කොහොමත් අද තනියමනේ, මම කිව්වා. මම ලයිට් එක නිවල අම්මා ළඟින්ම ඇලවුණා. අම්මා මා බදාගත්තා. ඒ උණුසුම මට හරිම අලුත්. නැන්දම්මා කෙනෙක් ලේලි කෙනෙක් එක්ක මේ තරම් ළඟින් ඉන්න එක අමුතු දෙයක් වුණාට ඒ වෙලාවේ අපිට ඒක දැනුනේ මහා ලොකු සැනසීමක් වගේ. අම්මගේ හුස්ම මගේ මූණට වදිනවා. එයාගේ පිරුණු පපුවට මගේ ඇඟට තද වෙලා තිබුණේ. අම්මා මගේ ඔළුව අත ගන්න ගත්තා. රුවන් හරිම වාසනාවන්තයි දුව වගේ කෙනෙක් ලැබුණ එකට. ඒත් රුවන්ටත් වඩා මමයි වාසනාවන්ත, අම්මා හිමින් කිව්වා. මම අම්මගේ පපුවට තුරුළු වුණා. ඇයි අම්මා එහෙම කියන්නේ? මොකද මගේ හිතේ තිබුණු වේදනාව, තනිකම ඔක්කොම නැති කරන්න දුවට පුළුවන් වුණා. මේ වගේ සැනසීම මම අවුරුදු ගානකින් ඉඳ නෑ. අපි දෙන්න එහෙම ගොඩාක් කියලා තුරුල් වෙලා හිටියා. රෑ බොහොම නිහඬයි. අතරින් පතර ඇහෙන රැහැයි සද්දේ විතරයි තිබුණේ. මගේ හිතේ තිබුණු හැම ප්‍රශ්නයක්ම, දෙහිඩියාවක්ම අම්මගේ උණුසුම ඇතුලේ දිය වෙලා ගියා. මේක වැරදිද හරිද කියලා හිතන්න මට ඕන වුණේ නෑ. මට ඕනේ
අම්මෝ සතුටු කරන්න. අම්මට තැනෙන ඒ අඩුව පුරවන්න. ටික වෙලාවකි අම්මා මගේ මූණ එයාගේ පැත්තට හරවගත්තා. අඳුරේ වුණ අම්මගේ ඇස් දිලිසෙනවා මට පෙනුණා. දුව මට ඔයාව දැනෙනවා. ගොඩාක් ළඟින් දැනෙනවා. අම්මා මිමිනුවා. මම කිසි දෙයක් නොකිය අම්මගේ නෑල ආයෙත් සිම්බා. අම්මා මව තවත් තදින් බදාගත්තා. එදාරේ අපි අතර වචන වලින් කියන්න බැරි තරම් ගැඹුරු බැඳීමක් ඇති වුණා. ඒක නිකම්ම නෑකමක් නෙවෙයි. ඊට එහා ගියපු ආත්මීය බැඳීමක් වගේ. අම්මගේ තනිකම මැකිර ගිහින් එතන පිරුණි ආදරෙන්. පහුවදා උදේ වෙද්දි අපි හිටියේ එකටමයි. රුවන් එනකම් අපි දෙන්න ඒ විදියට එකිනෙකාගේ තනිකම මැකුවා. ඒ දවස් දෙකේ අපි වින්දේ සැනසීම ඒ පහස අපේ ජීවිතවල රාසක් ඉදියටම ඉදිරි වුණා. හැමදාම දකින අම්මා වෙනුවට මට අලුත් අම්මා කෙනෙක් අලුත් යෙහෙලියක් එහෙමත් නැත්තම් මගේ හිතේ අමුතුම කෙනෙක් මට මුණ ගැහුණා. අම්මගේ නුවණ තිබුණු ඒ එළිය ඒ හිනාව දකිද්දි මට දැනුනේ මහා ලොකු පිනක් කළා වගේ. මොකද ගෑණියෙක්ගේ හිතේ තියෙන ගැඹුරුම තනිකම නැති කරන්න පුළුවන් තවත් ගෑණියෙක්ටම විතරයි කියලා මට එදා තේරුණා. මේ වගේ කතා කියවන්න කැමති අය අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.